කවදා හරි මොකක් හරි භාණ්ඩයක් ගන්නකොට එහෙම නැත්නම් සේවාවක් ලබා ගන්නකොට ඒක ගහලා තියෙනවා දැකලා තියෙනවද ISO 9001 සහතිකලත් කියලා. ඉතින් මොකක්ද මේකෙන් ඇත්තටම කියවෙන්නේ? අද අපි කතා කරන්න යන්නේ ඒ ගැන. ලෝකේ පුරාම පිළිගන්න ගුණාත්මක භාවය ගැන කියවන වැදගත්ම ප්‍රමිතිය ඒ කියන්නේ ISO 9001 ගැන තමයි මේ විග්‍රහය. හරි. එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. මේ ISO 9001 certified කියන එක නිකම්ම ස්ටික් එකක් කලවනවා වගේ වැඩක් නෙවෙයි. ඒක පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා. ඒක ඇත්තටම යම් ආයතනයක් තමන්ගේ පාරිභෝගිකයින්ට ඉහළම ගුණාත්මක භාවයක් දෙන්න කැප වෙලා ඉන්නවා කියන එකට දෙන ලොකු සහතිකයක්. ඒත් කොහොමද මේක ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ? මෙහෙම හිතන්නකෝ ISO 9001 කියන්නේ හරියට හොඳ කෑමක් හදන්න තියෙන රෙසිපි එකක් වගේ. හැබැයි මේකෙන් හදන්නේ කෑම නෙවෙයි ආයතනයක ගුණාත්මක භාවය. ඒ කියන්නේ ආයතනයක් තමන්ගේ වැඩ කටයුතු හරියටම කරලා පාරිභෝගිකයට ස්ථාවරවම හොඳ නිෂ්පාදනයක් හරි සේවාවක් හරි දෙන්න ඕන විදිහ ගැන කියන සැලැස්මක්. අප මේකට කියනවා තත්ත්ව කළමනාකරන පද්ධතියක් නැත්නම් QMS එකක් කියලා. මේ ප්‍රමිතියින් දෙන්නේ අන්නේ පද්ධතිය හදාගන්න අවශ්‍ය රාමුව තමයි. ඉතින් මේ කියන ගෝලීය තත්ත්ව ප්‍රමිතිය ඒක කොයිතරම් දුරට පැතිරලා තියෙනවද? ඇත්තම කිව්වොත් මේකේ තියෙන ලොකුම විශේෂත්වය තමයි මේක කිසිම රටකටවත් කිසිම කර්මාන්තයකටවත් සීමා වෙලා නැති එක. ඒක තමයි මේකේ නියම බලය. හිතන්නකෝ පුංචි software company එකක ඉඳලා ලෝකයේ පුරාම ශාඛාඩියන දෙවන්ත කර්මාන්ත ශාලාවක් දක්වා එහෙමත් නැත්නම් රෝහලක ඉඳලා ඉස්කෝලයක් දක්වා ඕනෑම ආයතනයකට ඒකේ ප්‍රමාණය කොච්චර වුණත් කරන දේ මොකක් වුණත් මේ ප්‍රමිතිය පාවිච්චි කරන්න පුරා. අනේ නමශිලි බව තමයි මේකේ තියෙන සුපිරිම දේ. හරි. එතකොට ප්‍රශ්නයක් එනවා. ඇයි ආයතනයක් මේ තරම් මහන්සි වෙලා මේ සහතිකය ගන්න ඕන? නිකම්ම බිත්තියේ එල්ලලා තියාගන්නද? නෑ. මේකෙන් ලැබෙන ඇත්තම වාසි මොනවද අපි බලමු. මේ ප්‍රතිලාභ දිහා බැලුවම පේනවා මේ හැමදේම එකිනෙකට සම්බන්ධයි කියලා. හිතන්න. පාරිභෝගිකයා සතුටු නම් ඒ අය ආයෙත් එනවා. ඒ කියන්නේ ව්‍යාපාරය වැඩි වෙනවා. වැඩි කරන ක්‍රමවේද කාර්යක්ෂම වුණාම නාස්තිය අඩු වෙනවා, වියදම් අඩු වෙනවා, ඒ කියන්නේ ලාභය වැඩි වෙනවා. එන්න තියෙන අවදානම් කලින්ම දැකලා පාලනය කරගන්න පුළුවන් නම් ලොකු පාඩු වෙන්න කලින් නවත්ත ගන්න පුළුවන්. මේ ඔක්කොමට වඩා සමහර වෙලාවට ලොකු රජයේ කොන්ට්‍රැක්ටුවක් හරි ටෙන්ඩරයක් හරි දිනා ගන්න නම් මේ ISO 9001 සහතිකය නැටුවම බැරි දෙයක් බවට පත් වෙනවා. හැබැයි ඉතින් ISO කියව ගමන් 9001 විතරක් නෙවෙයි 14001 13485 වගේ එක එක අංක අපි අහලා තියෙනව නේද? ඉතින් ගොඩක් දෙනෙක්ට මේවා පැටලෙනවා. මේ එක එකකින් කියවෙන්නේ මොකද්ද? අපි දැන් මේ පැටලිල්ල ලිහලා බලමු. මේක හරිව සරලයි. ISO 9001 කියන්නේ පාරිභෝගිකයක් ගැන. ඒ කියන්නේ කොහොමද හොඳම ගුණාත්මක භාවයෙන් දෙයක් දෙන්නේ කියන එක. හැබැයි ISO 14001 කියන්නේ පරිසරය ගැන. ඒ කියන්නේ ආයතනයක් තමන්ගේ වැඩ කටයුතු වලින් පරිසරයට වෙන හානිය අවම කරගන්නේ කොහොමද කියන එක. ඉතින් එකක් පාරිභෝගිකයාට අනික පරිසරයට. ඊළඟට අපි බලමු ISO 134 වාචනයේ මේකත් ගුණාත්මක භාවය ගැන තමයි. හැබැයි මේක විශේෂයෙන්ම වෙන් වෙලා තියෙන්නේ වෛද්‍ය උපකරණ හදන කර්මාන්තයට. හිතන්න පේස්මේකර් එකක්. එහෙම නැත්නම් කෘත්‍රිම සංධියක් වගේ දෙයක්. ඒ වගේ දේවල් වල පොඩි හරි වැරද්දක් වෙන්න බෑ නේද? අන්න ඒ නිසා රෝගීන්ගේ ආරක්ෂාව උපරිමයෙන්ම තහවුරු කරන්න ISO 9010කටත් වඩා දැඩි විශේෂිත නීතිමාලාවක් මේකට ඇතුළත් කරලා තියෙනවා. AS 19000 කියන්නේත් ඒ වගේම විශේෂිත ප්‍රමිතියක්. මේකේ ඉලක්කය තමයි ගුවන් සේවා සහ අභ්‍යවකාශ කර්මාන්තය. මේකෙත් පදනම ISO 9001 තමයි. හැබැයි අඩි 30000ක් උඩින් යන ගුවන් යානයක හරි අභ්‍යවකාශයට යන රොකට් එකක හරි එක බෝල්ට් එකක් හරි බුරුල් වෙන්න බෑනේ. අන්න ඒ වගේ ආරක්ෂාව සහ විශ්වසනීයත්වයේ සම්බන්ධයෙන් ඊටම ඉහළ අමතර නීතිමාලාවක් මේකට එකතු කරලා තියෙන්නේ ඒකයි. හොඳයි අපි දැන් පිටතින් පේන දේවල් ගැන කතා කළානේ. දැන් අපි පොඩ්ඩක් මේ ප්‍රමිතිය ඇතුළටම ගිහින් බලමු මේක ඇත්තටම හැදිලා තියෙන්නේ මොන වගේ මූලික සංකල්ප වලින්ද කියලා. ISO 9001 කියන මේ රාමුව ඇතුලේ ප්‍රධාන මාතෘකා කිහිපයක් තියෙනවා. මේවා තමයි මේකේ හරය. පළවෙනිම දේ පාරිභෝගිකයා තමයි හැම දෙයකම කේන්ද්‍රය. ඊළඟට ආයතනීය නායකත්වය මේ ගුණාත්මක භාවය කියන දෙයට සම්පූර්ණයෙන්ම කැප වෙන්න ඕන. ඒ වගේම එන්න පුළුවන් අවදානම් ගැන හිතලා වැඩ කරන එක, තමන්ගේ වැඩපිළිවෙල නිතරම තව තවත් හොඳ කරගන්න එක, ඒ කියන්නේ අඛණ්ඩ වැඩි දියුණු කිරීම කියන එක මේ හැමදේම මේකට අයිති. අභ්‍යන්තර විගණන කරලා තමන්ගේ අඩුපාඩු තමන්ම හොයාගන්න එකත් මේකම කොටසක්. දිගණනයක් ඒ කියන්නේ ඔඩිට් එකක් කරනකොට අහන්න ලැබෙන බරපතලම වචනයක් තමයි ප්‍රධාන නොගැලපීම. එහෙමත් නැත්නම් මේජර් නොන් කන්ෆෝමිටි කියන එක. මේකෙන් කියවෙන්නේ මොකක්ද? හිතාන බබාලද කෑම හදන සමාගමක් පිරිසිදුකම ගැන තියෙන ප්‍රධාන නීතියක් කඩකලා කියලා.
අන්න ඒ වගේ පද්ධතියේ විශ්වාසනීයත්වයට හරි පාරිභෝගිකයාට හරි කෙලින්ම බලපාන ලොකු වැරද්දක් තමයි මේ. මේම දෙයක් හම්බ වුණොත් ISO 9001 සහතිකය ලැබෙන එක නවතින්න උනත් පුරුවන්. හරි, අපි දැන් දන්නවා මේකේ තියෙන වැදගත්කම. එහෙනම් කොහොමද ආයතනයක් මේ කියන සහතිකය ලබා ගන්නෙ? ඒකට තියෙන පාර මොකක්ද? අපි දැන් ඒ ගැන බලමු. හැබැයි ඊට කලින් මේ සහතිකය ඇත්තටම දෙන්නේ කවුද කියන එක ගැන තියෙන ලොකු වැරදි මතයක් අපි නිවැරදි කරගන්න ඕන. ගොඩක් දෙනෙක් හිතන්නේ මේ ISO 9001 ප්‍රමිතිය හදන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර තියෙන International Organization for Standardization කියන ආයතනයේම තමයි ඇවිල්ලා මේ සහතිකය දෙන්නෙත් කියලා. නමුත් ඇත්ත කතාවේ ඒක නෙවෙයි. ඇත්ත යථාර්ථය තමයි මේක. ISO ආයතනය කරන්නේ නීති හදන්න එක විතරයි. ඒ නීති හරියට පිළිපදිනවද කියලා බලලා සහතිකය දෙන්නේ සම්පූර්ණයෙන්ම ස්වාධීනය තුන්වෙනි පාර්ශවයක විගණන ආයතන වලින්. ඒකට හේතුව තමයි මේ ක්‍රියාවලිය අපක්ෂපාතී වෙන්න ඕන. එතකොට තමයි මේ සහතිකයට වටිනාකමක් ලැබෙන්නේ. අන්නේ ස්වාධීනත්වය තමයි මේකේ විශ්වාසය තහවුරු කරන්නේ. ඉතින් මේ සහතිකය ලබා ගන්න යන ගමනේ පැහැදිලි පියවර 4ක් තියෙනවා. පළවෙනියටම ආයතනීය තමන්ගේ තත්ත්ව කළමනාකරන පද්ධතිය හදලා ඒක ක්‍රියාත්මක කරන්න පටන් ගන්න ඕනේ. දෙවනුවර කරන හැමදේම හැම ක්‍රියාවලියක්ම හරියටම ලේඛනගත කරන්න ඕනේ. ඊළඟට තමයි අර අපි කලින් කතා කරපු ස්වාධීන ආයතනය ඇවිත් විගණනය කරන්නේ. ඒ විගණනය සාර්ථකව සමත් වුණාට පස්සේ තමයි අවසාන පියවර විදිහට සහතිකය ලැබෙන්නේ. එහෙනම් මේ හැමදේම එකතු කරලා බැලුවම ISO 9001 සහතිකයක් කියන්නේ මොකන්ද? ඒක හරියට ආයතනයක් තමන්ගේ පාරිභෝගිකයන්ට වගේම මුළු ලෝකෙටම දෙන පොරොන්දුවක් වගේ. අපි ගුණාත්මකතය ගැන හරියටම හිතනවා, අපි ඒ වෙනුවෙන් කැපවෙලා ඉන්නවා කියලා කරන බලවත් ප්‍රකාශයක්. ඉතින් මේ හැමදේම අහගෙන ඉදිද්දි අවසාන වශයෙන් හිතන්න දෙයක් ඉතුරු වෙලවා ගුණාත්මක භාවය කියන දේත මේ වගේ කැපවීමක් කරන එක ඕනෑම ව්‍යාපාරයක් හරි ව්‍යාපෘතියක් හරි කොයි විදිහට වෙනස් කරන්න පුළුවන්ද? ඒක නිකම්ම වැඩ ටිකක් පිළිවෙලට කරන එක විතරක්ද? එහෙම නැත්නම් ආයතනයක මුළු ආකල්පයම මුළු සංස්කෘතියම වෙනස් කරන ගමනක ආරම්භයක්ද?